කසාද බැඳලා අපි පදිංචියට ගියේ අපේ මහගෙදරට. ඒ විහඟට ඉන්න තැනක් නැතිකමට වඩා අපේ ගෙදරට මාව නැතුවම බැරි වුණා නිසා. අසනීපෙන් හිටපු තාත්තාව වගේම ගෙදර හිටපු නංගිලා මාලිලා තුන්දෙනාගේත් වගකීම තිබුණේ මගේ හිස මත. ඒ නිසාමයි මගේ කසාදෙත් සිද්ධ වුණේ. ඉතින් බැඳපු දවසේ රෑ විහඟ මගේ ළඟට ආවේ ආසාවෙන් මත් වෙලා කියලා එයාගේ ඇස් දිහා බලපු මට තේරුම් ගන්න අමාරුනේ නෑ. ඒත් එතකොටම චූටි නංගි එයාගේ කොට්ටෙත් තරම් මගේ කාමරයට දුවගෙන ආවේ ලොකු නංගිත් එක්ක රණ්ඩු වෙලා. මොකද එයා ඊයේ වෙනකම්ම නිදාගත්තේ මගේ ළඟ. විහඟ දිහා බලපුවාම මට තේරුණා එයාට හොඳටම කේන්ති ගිහින් කියලා. හැබැයි ඉතින් ඒ එක්කම වගේ ලොකු නංගි ඇවි චූටි නංගිව එක්ක ගියා. එයාලා ගිය ගමන්ම විහඟ කාමරේ දොර වහලා දාලා මගේ ළඟට ආවා. පිරිමියෙක්ගේ හුස්මක් මෙච්චර තදින් මට දැනුණ පළවෙනි වතාව ඒක. ටික ටික එයා මගේ ඇඟටම බර වෙද්දී මාත් ආසාවෙන් ඇස් පියාගෙනම එයාගේ උණුහුම විඳින්න සූදානම් වුණා. මං ලක්ෂානි නංගිලා දෙන්නෙකුටයි එක මල්ලියෙකුටයි ලොකු අක්කා වුණේ මම. මට පොඩ්ඩක් දැනුම් තේරුම් තියෙන කාලෙට එනකොටම වගේ තමයි අපේ අම්මා අසනීප වුණේ. ඒ වකුගඩු රෝගයක් හැදිලා. ඉතින් එයාගේ අසනීපෙත් එක්ක අපි සෑහෙන්න අසරණ වුණා. අම්මගේ ලෙඩ දුක් වලට තාත්තා සෑහෙන්න වියදම් කරා. හැබැයි ඉතින් ඒ කාලේ තාත්තා ගාව සල්ලි තිබුණා. ඒත් මොනතරම් වියදම් කරත් අම්මව ගොඩ ගන්න පුළුවන් වුණේ නෑ. අම්මා නැති වෙනකොට මං O level ලිව්වා විතරයි. අම්මා අසනීපෙන් හිටිය කාලේ ගෙදර නංගිලා මාලිලාගේ වැඩ ගොඩාක්ම කෙරුණේ මගේ අතින් තමයි. ඒත් අම්මගේ මරණෙත් එක්කම එයාලගේ සම්පූර්ණ වගකීම මට පැවරුණා. ඉතින් එතනින් පස්සේ තවත් ඉගෙන ගන්න මට පොඩිම අවස්ථාවක්වත් ලැබුණේ නෑ. කොහොම හරි අම්මා නැති වෙලා අවුරුදු 2ක් යන කලින් තාත්තත් ඒ රෝගෙටම ගොදුරු වුණා. අම්මට වගේම තාත්තටත් කළ යුතුව තිබුණේ හැම ප්‍රතිකාරයක්ම කරා. ඒ වෙනකොට අපි සෑහෙන ආර්ථික අතින් වැටිලා හිටියේ. තාත්තට ඉස්සර වගේ හම්බ කරන්න තියා එයා එයාගේ වැඩ ටික කරගත්තෙත් හරිම අමාරුවෙන්. එයාගේ නමට ඉඩම් සෑහෙන ප්‍රමාණයක් තිබුණා. අතිය සල්ලි නැති වෙද්දි අපි කරේ ඒ ඉඩම් එකින් එක විකුණලා දාපු එක. මල්ලි තමයි පවුලේ තුන්වෙනියා. එයාත් යාන්තමට O level වලට ඉඳගත්තා විතරයි ඊට පස්සේ රස්සාවක් කරන්න කියලා කොළඹ ගියා. හැබැයි ඉතින් එයා රස්සාවක් කරා කියලා ගෙදරට නම් ලැබුණ දෙයක් නැහැ. ලැබුණ එකම දේ උනේ එයාගේ කැම වේල ඉතුරු වෙච්ච එක විතරයි. ලොකු නංගි ටිකක් වෙනස් ගතිගුණ තියෙන කෙනෙක්. ගෙදර තියෙන අමාරුකම් එයා කවදාවත්ම තේරුම් ගත්තේ නැහැ. අපේ පවුල අඩියෙන් අඩිය පහළට ඇදගෙන වැටෙනකොට තමයි විජේ මාමා මට විහඟ ගැන යෝජනාවක් ගෙනාවේ. විහඟ තනියෙන්ම ජීවත් වුණ කෙනෙක්. හැබැයි සල්ලිකාරයෙක්. එයාගේ අම්මා තාත්තා සහෝදරයෝ මේ කවුරුවත්ම එයාට හිටියේ නැහැ. ඉතින් එයාගේ විස්තර ඇහුවම මට තේරුණ එකම දේ තමයි මගේ පවුල ගොඩ ගන්න තියෙන හොඳම මාර්ගය ඒක බව. විහඟ කළුද සුදුද කියලාවත් මට බලන්න උවමනාවක් තිබුණේ නැහැ. මං විජේ මාමට කිව්වා එයා බැඳලා මෙහෙ නතර වෙන්න කැමති නම් මාත් කැමතියි කියලා. කොහොම හරි ඉතින් හැමදේම පිළිවෙලක් වෙලා අපේ කසාදේ සිද්ධ වුණා. ඇත්තම කිව්වොත් විහඟ ගැන මගේ හිතේ ලොකු ආදරයක් තියාගෙන මං එයාව කසාද බැඳා නම් නෙවෙයි. ඒත් එදා අපේ මංගල රෑ ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක්ගෙන් ඒ විදිය සතුටක් ලබද්දී මට තේරුණා මගේ ජීවිතේ හැඩ කරන ලස්සන කරන එයාට මං මීට වඩා ආදරේ වෙන්න ඕනේ කියලා. එතන ඉඳන් තමයි මං විහඟට ආදරේ කරන්න ගත්තේ. හැබැයි එයා මට ආදරේ කරාද නැද්ද? එයාගේ හැඟීම් පිනව ගන්න විතරක් මාව පාවිච්චි කරාද කියන එක අදටත් මට ලොකු ප්‍රශ්නයක්. කාලේ ගෙවුණා. මං සතුටින් ඉන්න දිහා බලලා තාත්තත් හරිම සතුටින් හිටියේ. ලොකු නංගි නම් කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ නෑ එයාගේ හැටිත් එක්ක. ඒත් චූටිත් හිටියේ හරිම සතුටින්. විහඟ කවදාවත්ම මං එයාලට බලනවා කරනවා කියලා මට වචනයක්වත් කිව්වේ නෑ. හැබැයි කාලේ ගෙවෙනවත් එක්කම මට තේරුණ දෙයක් තමයි ලොකු නංගි විහඟ එක ඕනවට වඩා ළඟින් ඇසුරු කරනවා කියන එක. ලොකු කොහේ හරි ගියත් විහඟ එක්කමයි ගියේ. එයාත් එහෙමයි. චූටිට මොන දේ කරන්න බැහැයි කිව්වත් ලොකු දෙයක් කිව්වොත් එයා කවදාවත්ම නොකර හිටියේ නෑ. හිතට සැකයක් ආවත් මගේ නංගිවයි මගේ කසාද මිනිහවයි අවිශ්වාස කරන්න තරම් මගේ හිත පෙළඹුණේ නෑ. ඒත් දවසක් මායි චූටි තාත්තව එක්කගෙන ක්ලිනික් එකට ගිහින් එනකොට ගෙදර ආවේ හොඳටම මහන්සියෙන්. විහංගගේ කාර් එක මිදුල තිබුණ නිසා එයා ගේ ඉන්න බව මම හොඳටම දන්නවා. ලොකු උණන් උදේ අපිත් යන්න කලින්මයි කොහෙද යනවා කියලා ගියේ. ගේ කිසිම හැලහොල්මනක් නැති නිසා මං තාත්තව එයාගේ ඇඳට දාලා අපේ කාමරයට යන්න හදද්දිම චූටි ඇවිත් මගේ අතකින් අල්ලගත්තේ වෙවුල වගේ. කතා කරගන්නවත් එයාට පුළුවන් කමක් තිබුණේ නැහැ. මං ඇයි ඇහුවාම එයා මට එයාලගේ කාමරය දිහාට අත දික් කරලා අපේ කාමරයට දිව්වා. මාත් හරිම බයෙන් ගිහින් ඒ කාමරයේ දොර අස්සෙන් යාන්තමට කාමරය දිහා බැලුවේ. මං ඒ දැකපු දේ කිසිම ගෑණියෙකුට නම් දකින්න ලැබෙන්න හොඳ නැහැ. කාමරේ ඇඳ උඩ හරියකට ඇඟේ ඇඳුමක්වත් නැතුව දුර වෙලා හොඳටම නිදාගෙන හිටිය වෙන කවුරුවත් නෙවෙයි.
මගේම නංගි මගේම මිනිහයි. මං අවිශ්වාස කරන්න අකමැත්තෙන්ම හිටපු ඒ දෙන්නා ඇඳේ එහෙම ඉද්දී මං කොහොම කියලා ඉවසන්නද? මට කෑ ගැහුණ හිතන්නත් කලින් ඒ සද්දෙට යාලා විතරක් නෙවෙයි තාත්තා දුවගෙන ආවා. එදා මහා පුදුමාකාර තියවල් ගොඩාක් සිද්ධ වුණා. මගේ තාත්තා සදහටම ඇස් පියාගත්තා. ඒ විතරක් නෙවෙයි විහංග මගේ නංගිවත් අරගෙන සදහටම ගෙදරින් යන්න ගියා. මායි චූටි විතරක් තනි වුණා. එතනින් පස්සේ අපි දෙන්න අපේ ජීවිත ගැන බලාගත්තා. අපි දෙන්නම රස්සාවල් කරා. ඒ වගේම චූටිව නියම කාලෙදි කසාද බඳලා දුන්නා. එයාට මේ ගේ ලියලා දීලා අද මං එයාලා ගාවම වැටිලා ඉන්නවා. ඒ දෙන්නත් මට පොඩිම වෙනස්කමක්වත් කරන්නේ නැහැ. ඒත් එයාලා කියන්නේ අක්කේ ඔයාට තව වයස තියෙනවනේ. ඒ නිසා හොඳ කෙනෙක් හොයලා අපි කසාද බඳිමු කියලා. ඒත් ආයේ කවදාවත්ම මං මගේ ජීවිතේට පිරිමියෙක් නම් ලං කරගන්න හිතන්නේවත් නැහැ. බොරුවට එහෙම මිනිහෙකුට රැවටිලා විඳවනවට වඩා අද මේ දෙන්න ගාව වැටිලා මම මේ ගෙවන ජීවිතේ මට හරියට වටිනවා. මැරෙන තුරාවටම මට මේ විදියට ඉන්න තියෙනවා නම් එච්චරයි මගේ සැපත.